සුබ දවසක් සියලු දෙනාටම ගෙවතු වගාව සහ වාණිජ කෘෂි කර්මාන්තය කරන හැමෝගෙම වගාවන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ට අද අරගෙන එනවා මම බෝංචි වගේ වගාවේ ආධාරක සිටුවීම සහ අපි කොහොමද බෝංචි වලින් බෝංචි වලට අමතරව මෑ කරල් කරවිල ඊට අමතරව බඩ ඉරිඟු ආදී භෝග මේ අතර වගා කරගෙන ඒකෙන් ආදායමක් ලබා ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලන්ට අරගෙන ආවා බෝංචි වලට පස් දාන්නේ කොහොමද ඊට අමතරව පැල ටික වර්ධනය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධ පොහොර භාවිතය සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කලින් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එකේ මූලිකවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආධාරක සිටුවීම. ආධාරක සිටුවීමේදී සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කෝටු හිටවනවා නම් අඩි 6කට වඩා උස කෝටු ගන්න. මොකද ඒක බෝංචි වැලේ සාමාන්‍යයෙන් අඩි 4න් උඩට වගේ තමයි හොඳ බෝංචි අස්වැන්නක් ලබා දෙන්නේ. ඉතින් ඒකත් එක්ක හොඳට හිරු එළිය වැටෙන විදියට කෝටු සාමාන්‍ය පොඩි ආනතියක් ඇතුව පාත්තිය මැදට වෙන විදියට හිටවන්න. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට පලිබෝධ හානිය කියන්නේ පණුවන්ගේ හානිය අඩු කරගන්න පුළුවන් හොඳ හිරු එළියක් වැටෙන එකත් එක්ක අස්වැන්න වැඩි කර ගැනීමත් කරගන්න පුළුවන්. බෝංචි මැස්සක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් සාමාන්‍යයෙන් අඩි 5කට වඩා වැඩි උසකට බෝංචි මැස්ස හදා ගන්න එකට ඇදලා නූල් ඇද ගන්න පුළුවන්. ඒකත් ඔයගොල්ලන්ට භාවිතා කරන්න පුළුවන් එක් ක්‍රමවේදයක්. ඉතින් වාණිජ කෘෂි කර්මාන්තයේදී ගොඩක් වෙලාවට බෝංචි මැස්ස තමයි භාවිතා කරන්නේ මේ කෝටු සොයා ගැනීමේ දුෂ්කරතාවය නිසා. ඉතින් මම මේ සුළුවට ඔයගොල්ලන්ට මේ බෝංචි වගාව කරගෙන යන්නේ මගේ සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් වගා කරන නිසා තමයි මම මේ කෝටු ආධාරකයක් විදිහට හිටව ගත්තේ. ඉතින් මේකිනුත් ඔයගොල්ලන්ට හොඳ සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මොකද කෝටු වලට හොඳ කෝටු හිටවුවම බෝංචි වලට හොඳ අවුවක් වැටෙනවා. ඉතින් ඒක නිසා ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් බෝංචි වලට අමතරව අතිරේක භෝග වගාව ඒ බෝංචි අතර අපි කොහොමද වෙන භෝගයක් දාලා ඒකෙන් අස්වැන්න ගන්න කියන එක සම්බන්ධයෙන් කතා කරනවා නම් ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ බෝංචි මැස්ස ඒ කියන්නේ බෝංචි පාත්තිය අයිනට දාලා තිනවා බඩ ඉරිඟු. සාමාන්‍යයෙන් අඩි 1.5 වගේ බඩ ඉරිඟු හිටවලා තිනවා. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් මේ අයිනට රාබු වගේ භෝගයක් දාන්න. ඉතින් ඒකත් සාමාන්‍යයෙන් මාසෙකමාරක් වගේ කාලෙකින් අස්වැන්න ගන්න පුළුවන්. ඒකට බෝංචි කැඩෙන කාලේ වගේ වෙනකොට ඔයගොල්ලන්ට රාබු වලිනුත් යම් අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඊටත් අමතරව ඔයගොල්ලන්ට බෝංචි අතර පුළුවන් කරවිල මෑ කරල් වගේ දෙයක් වගා කරන්න. ඉතින් ඒකෙදි සාමාන්‍යයෙන් බෝංචි වලට පස් දාලා කෝටු හිටවන්න ආසන්න අවස්ථාවේදී තමයි අපි මෑ කරල් වගේ දෙයක් අපි මේකේ වගා කරන්නේ. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි බෝංචි වල ඉක්මනින් වර්ධනය වීමක් අපිට ලබා ගන්න වෙනවා. බෝංචි අස්වැන්න ලබා ගන්න. සාමාන්‍යයෙන් බෝංචි මුර 4ක් 5ක් 7ක් වගේ කාලෙකින් අපිට බෝංචි අයින් කරන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කෙටි කාලීනව අස්වැන්න ලබාගෙන ඉවත් කරන්න පුළුවන් භෝගයක් තමයි බෝංචි. ඉතින් මෑ කරල් කියන්නේ සාමාන්‍ය දිගු කාලීනව මාස 5ක් 6ක් වගේ කාලයක් වුණත් අපිට අස්වැන්න ගන්න පුළුවන්. ඒක නිසා ඊට අමතරව මෑ කරල් වල පැලේ වර්ධනය වීම ඉක්මන. ඉතින් ඒක නිසා අපි බෝංචි වැල සාමාන්‍යයෙන් පස් දැම්මට පස්සේ තමයි අපි මෑ කරල් ඇට හිටවන්නේ. ඉතින් ඒක කරන්න ප්‍රධානම හේතුව තමයි මෑ කරල් ඉක්මනින් වර්ධනය වෙලා බෝංචි වැල වහගෙන මෑ වැල් ටික යන නිසා තමයි අපි මෑ කරල් පොඩ්ඩක් පහු කරලා හිටවන්නේ. එතකොට බෝංචි වැල් ටික සාමාන්‍යයෙන් මැස්ස උඩට ඉක්මනට යනවා. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් කරවිල සාමාන්‍යයෙන් හිටවන්න. කරවිලත් අඩි 4 අඩි 6 වගේ දුර ප්‍රමාණයකින් කරවිල හිටවන්න. දැන් මගේ වගාවේ නම් මම කලින් හිටවපු කරල් වල ඇට පැලවෙලා තිනවා. ඉතින් ඒක නිසා මම අමුතුවෙන් ආයෙත් කරවිල මේකේ වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔය තියෙන වැල් කිහිපය මේකේ ආයි පොඩි ප්‍රමාණයක නිසා. ඉතින් මෑ කරල් හිටවන්න අදහස් කරගත්ත මෑ කරල් සාමාන්‍යයෙන් බෝංචි අතර හිටවනවා නම් අඩි 3මාරක් වගේ දුරකින් මෑට 3ක් විතර වගේ ප්‍රමාණයක් වලවල් වලට දාගන්න. ඉතින් ඒකත් එක්ක සාමාන්‍යයෙන් බෝංචි අස්වැන්න ගත්තට පස්සේ අපේ මේ අපි හිටවල තියෙන ආධාරකවල එහෙම නැත්නම් බෝංචි මැස්සේ ඊගාවට අපිට අස්වැනු ගන්න පුළුවන් දේ තමයි මෑ කරල්. ඉතින් බෝංචි අස්වැන්න ඉවර වෙච්ච ගමන් අපිට පුළුවන් මෑ කරල් වලින් යම් ආදායමක් ගන්න. ඉතින් ඒකත් එක්ක අතිරේකව පාත්ති අයිනට බඩ ඉරිඟු ඊට අමතරව රාබු ඔය වගේ දෙයක් අපිට හිටව ගත්තොත් ඒකෙන් අපිට පුළුවන් මේකට යන පොහොර වියදම ඊට අමතරව ශ්‍රම වියදමක් යනවා නම් ඒ වගේ දේවල් අපිට මේකෙන් ආවරණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට බෝංචි අතර භෝග වගා කරනකොට ඒකටත් යම් ක්‍රමවේදයක් තියෙනවා. මම කිව්ව විදිහට මෑ කරල් සාමාන්‍යයෙන් සතියක් දවස් 10ක් වගේ කාලයක් බෝංචි හිටවන්න පුළුවන්. ඒ අතර කරවිලත් හිටවනවා. කරවිල සාමාන්‍යයෙන් ලොකුවට වැල් හැදෙන්නේ නැහැ. නමුත් අර බෝංචි වැලත් එක්ක හෙවනේ
කරවිල වැල් හැදුනොත් හොඳ අස්වැන්නක් හැදෙන හොඳ කරවිල අස්වැන්නක් අපිට ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් එතකොට බෝංචි වගාවත් එක්ක අපිට මාස 4ක් 5ක් වගේ කාලයක් යනකම් ඒ අතර යන බෝගා වලින් අපිට යම් ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍ය බෝංචි විතරක් අපිට වගා කරලා ලබා ගන්න පුළුවන් ආදායමට වඩා වැඩි ආදායමක් අපිට අනිත් බෝගා අතර භාවිතා කරගෙන ගන්න පුළුවන්. මෑකරල් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු වියදමක් තෙල් පොහොර වියදමක් නැතුව ගන්න පුළුවන් ආදායමක් ගන්න පුළුවන් භෝගයක්. ඉතින් ඒකත් අපිට විශේෂ වාසියක් වෙනවා අපේ අතිරේක ලාභ ලබා ගැනීම සඳහා. ඉතින් හැමෝටම මම මේ ගෙනාපු වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ වලට like එකක් දාන්න, වීඩියෝ share කරන්න, අනිවාර්යෙන් වීඩියෝ ටික බලන්න. ගෙවතු වගාවට මම දෙන අදහස් සහ මේ දෙන උපදෙස් වැදගත් වෙයි කියලා හිතෙනවා. සාමාන්‍යයෙන් වාණිජ කෘෂිකර්මාන්තය කරන අයටත් මගේ මේ දීපු උපදෙස් වලින් යම් වටිනාකමක් ලැබෙයි කියලා හිතෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.